පුටින්ගෙන් ඇමරිකාවට තවත් න්‍යෂ්ටික කම්පනයක්. රුසියාව ප්ලූටෝනියම් පාලන ගිවිසුමින් ඉවත් වෙයි. රුසියාව සාර්ථකව අත්හදා බැලූ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බුරේවෙස්නික් ක්‍රූස් මිසයිලය සහ ඊට දින කිහිපයකට පසු එක්සත් ජනපදයේ සමග ඇතිකරන ගෙන තිබූ ප්ලූටෝනියම් කළමනාකරණ ගිවිසුමින් පූර්ණ වශයෙන් ඉවත්වීම තුළින් ලෝකයේම නැවතත් න්‍යෂ්ටික ආදතියක් වෙත යොමු වී තිබෙනවා. බුරේවෙස්නික් ක්‍රූස් මිසයිල අත්හදා බැලීම 2025 ඔක්තෝබර් 24 වන දින රුසියාව විසින් නවතම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බුරේවෙස්නික් ක්‍රූස් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව නිවේදනය කර තිබෙනවා. මෙය ජනාධිපති ව්ලාඩිමීර් පුටින් පවසන පරිදි රුසියාවේ උපාය මාර්ගික සුපිරි අවි සංවර්ධන වැඩසටහනේ තවත් එක් අදියරක් සාර්ථකව අවසන් කළ බවයි නිවේදනය කර ඇත්තේ. මෙම මිසයිලය පැය 15ක් පියාසර කර කිලෝමීටර් 14000ක් ආවරණය කළ බවයි ජෙනරාල් වැලරී ජෙරසිමෝව් විසින් ප්‍රකාශ කර තිබෙන්නේ. රුසියාව පවසන පරිදි එය ගේම් චේන්ජ් අවියක් බවත්, එය නොනවතින බවත්, එයට ඕනෑම ගුවන් ආරක්ෂක පද්ධතියක් මගහැර යාමට හැකි බවත්, එසේම එය න්‍යෂ්ටික ඉංජිමක් මත ක්‍රියාත්මක වන බවයි පවසා තිබුණේ. බටහිර විශේෂඥයින්ට අනුව මෙය තවත් එක් අත්හදා බැලීමක් පමණක් බවත්, න්‍යෂ්ටික ඉංජිමක ආරක්ෂාව පිළිබඳ ඔවුනට සැක මතුවී ඇති බවත් පවසා තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනුව මෙය ලෝකය අස්ථාවිර කරන අනවශ්‍ය න්‍යෂ්ටික තර්ජනයක් බවත්, ඒවා පසෙකලා රුසියාව විසින් දැන් කල යුත්තේ යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමේ මාර්ගයක් සෙවිය යුතු බවයි. මෙම අත්හදා බැලීමෙන් දින 3කට පසු එනම් 2025 ඔක්තෝබර් 27 වන දින ජනාධිපති පුටින් විසින් එක්සත් ජනපදයේ සමග ඇති ප්ලූටෝනියම් මැනේජ්මන්ට් ඇන්ඩ් ඩිස්පොසිෂන් ඇග්‍රීමන්ට් ගිවිසුමෙන් විධිමත් ලෙස ඉවත්වන නීතියකට අත්සන් කර තිබෙනවා. මෙම ගිවිසුම 2000 වර්ෂයේදී අත්සන් තැබූ අතර රටවල් දෙකම විනාශකාරී ප්ලූටෝනියම් ටොන් 34 බැගින් විනාශ කිරීමට එහිදී එකට වී තිබෙනවා. 2016දී රුසියාව විසින් එය අත්හිතුවා තිබුණද පූර්ණ වශයෙන් ඉන් ඉවත්වීමක් සිදු කර නොතිබුණි. නමුත් රුසියාව 2025 ඔක්තෝබර් මාසයේදී එම ගිවිසුමෙන් පූර්ණ වශයෙන්ම ඉවත්වන ලදී. එම ඉවත්වීම ඔක්තෝබර් 8 වනිදා රුසියාවේ රාජ්‍ය ඩූමා සහ ඔක්තෝබර් 22 වනි දින ෆෙඩරේෂන් කවුන්සිලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව එය නිත්‍යානුකූලව අවලංගු වී තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 27 වෙනිදා සිට එය රුසියාවේ නීතිමත් බලයෙන් අහෝසි වී ඇති පනටක් බවටයි පත් වී තිබෙන්නේ. මෙම පියවර සමග රුසියාවට තවදුරටත් ප්ලූටෝනියම් තොග රිසි ලෙස භාවිතා කිරීමේ අසීමිත නිදහසක් ලැබී තිබෙනවා. විශේෂඥයින්ට අනුව යුක්‍රේනයේ දිගුණ යුද්ධය, නේටෝ සංධානයේ ව්‍යාප්තිය සහ ඇමරිකානු සම්බාධක යන කාරණු සියල්ල සමග රුසියාව සහ බටහිර අතර ඇති විශ්වාසය බිනවැටී ඇති බවයි පවසා ඇත්තේ. එවැසේම එවුන් පවසා ඇත්තේ අද වන විට රුසියාවේ පණිවිඩයේ පැහැදිලි බවත්, ඒ අනුව එවුන් න්‍යෂ්ටිකාවි සංවර්ධන වැඩසටහන්වල සක්‍රීය මට්ටමින් නිරත වී ඇති බව මියෙන් පැහැදිලි වන බවයි පවසා තිබුණේ.